ඔයාලා දන්නවද ලෝකේ ලොකුම ඕර්තොඩොක්ස් පල්ලිය තියෙන්නේ කොහෙද කියලා? දන්නේ නැනේ. මේ වෙද්දි 2026 වෙද්දි ලෝකේ ලොකුම ඕර්තොඩොක්ස් පල්ලිය තියෙන්නේ රුමේනියාවේ. ඉතින් අද ටේල් ඔෆ් යුරෝප් එකේ මම හිතුවා ඔයාලව ලෝකේ ලොකුම ඕර්තොඩොක්ස් පල්ලිය බලන්න එක්කගෙන යන්න. ඉතින් අපි යමු. ඉතින් මේ වෙද්දි මම ඉන්නේ රුමේනියාවේ උනෙරි නගරේ. උනෙරි නගරය වෙනදට වඩා ගොඩක් වෙනස් වෙලා තියෙනවා. මොකද මේ වෙද්දි යුරෝප යුනියන් එකේ තියෙන රටක් නිසා උනෙරි නගරේ ගොඩක් දේවල් ඉදිරියෙන් පවතිනවා මේ වෙද්දි. ඉතින් කාතරක් ජනප්‍රිය උනෙරි වල තියෙන වතුර මල මේ වෙද්දි කඩලා හදනවා. මම ඔයාලට ඒක වීඩියෝ එකක් පෙන්නන්න. ඉතින් ඒ වගේම කියන්න ඕනේ මම වීඩියෝ නොදා හිටපු අතරට ලොකු වෙනස්කමක් වුණා. ඉතින් දැන් මගේ වයිෆ් මේ වෙද්දි රුමේනියාවට ඇවිල්ලා ඉන්නවා. එයාත් ඉන්නවා මගේ පිටිපස්සේ. ඉතින් අද කැමරා ඇසිස්ටන්ට් වෙලා තින්නේ එයා තමයි. අපි ගිහින් බලමු අද ඕර්තොඩොක්ස් පල්ලිය බලන්න තමයි යන්න හිතන් ඉන්නේ. ඒක තියෙන්නේ උනෙරි වල. ඉතින් මගේ ෆස්ට් ටයිම් මමත් ෆස්ට් ටයිම් තමයි යන්නේ. මොකද මේක ඉදිකිරීම් කටයුතු වලින් නිම කරලා ජනතාව අතරට පත් කරලා තියෙනවා කිව්වේ 2025 ඔක්තෝබර් මාසේ. ඉතින් අපි ගිහින් බලමු කොහොමද මේ ඕර්තොඩොක්ස් පල්ලිය මොන වගේ එකක්ද මේක ලෝකේ විශාලම ඕර්තොඩොක්ස් පල්ලිය වෙන්න හේතු මොනවද කියලා. ඉතින් මේ මෙයක් ඉන්නවා අපි දෙන්න යනවා කවුමත් දාන්න. ඔයාලට පේනවා මේ පිටිපස්සේ වටේම ආවරණය කරලා තියෙනවා. ඒ තියෙන්නේ මේ රුමේනියාවේ කාතරක් ජනප්‍රිය උනෙරි වතුර මල. ඉතින් ඒ වතුර මල තමයි මේ වැඩිදීම කිරීම කරන්නේ මේ වෙද්දි. එහෙම තමයි උනෙරි වල ටවුන් එකේ තියෙන තත්ත්වය මේ වෙද්දි. අපි යන් ඉස්සරහට. එළියට යනකොට කොහෙට හරි මම එන්නේ අනිවාර්යෙන් එළියෙන් මොනවා හරි කනවා කියලා බලාගෙන. හැබැයි මුතු එළියට එද්දි මටත් ගේම දානවා මේ එළියෙන් කන්න බෑ. ගෙදරදී කාලයක් නැත්තම් එළියේදී කන්න වෙනවා. මෙහෙමයි කියලා. ඒ වුණාට එළියට ආවට පස්සේ ඉස්සෙල්ලම මේ කෑම කඩ හොයන්නේ. කෑම කඩ කොහෙන්ද මූණ වෙන මූණ. එන්න කෑම කඩ නම් ඉතින් මුතු තමයි. ඉතින් සීත කාලය ඉවර වෙලා රුමේනියාවට දැන් ස්ප්‍රින් එක එහෙම නැත්නම් වසන්ත කාලේ උදා වෙමින් තියෙන්නේ. ඉතින් දවස් ගණන් මාස ගණන් ගෙවල් ඇතුළට වෙලා හිටපු මිනිස්සු මේ වෙද්දි එළියට බෑලා මේ අත යනවා. ඔයාලට පේනවා මේ පිටිපස්සේ වීඩියෝ වලින් මිනිස්සු දැක්කම වෙනතර මෙහෙම නෑ. මිනිස්සු සාමාන්‍ය යුරෝපේ සීත කාලෙදී මිනිස්සු එළියට එන්නේ නෑ. එළියට බහින්න කැමති නෑ. ඒක ලංකාවෙන් ආපු අපිටත් පොදුයි. ඉතින් ඒ නිසා මේ වෙද්දි වසන්තය උදා වෙලා තියෙනවා. මාර්තු 1 වෙනිදා තමයි ඒක මෙහි ආරම්භ වුණේ. ඉතින් මේ වෙද්දි විශාල විදියට මිනිස්සු එළියට බහලා තමන්ගේ ළමයි, තමන්ගේ පවුලේ අයත් එක්ක, තමන්ගේ ආදරවන්තයොත් එක්ක මේ අත යනවා. ඔයාලට පේනවා සහ මේ ලයිව් මේ දේ දකින්න මටත් පේනවා. ඉතින් මුතු ඉන්නවා මේ පැත්තේ. මුතු ආවේ රුමේනියාවට ඔක්තෝබර් මාසේ 2025. මුතු කියලා මම කිව්වට ඔයාලා දන්නේ නැහැ. මේ වීඩියෝ එක බලන කෙනෙක් ඉන්නවනම් මේ මගේ වයිෆ්. මම මුතු ලංකාවෙන් ඇවිල්ලා වැඩි දවසක් නැහැ. ඉතින් දැන් මාත් එක්ක මෙහි පස්වෙනි මාසේ. පස්වෙනි මාසේ යන්නේ මෙහි ජීවිතේට හැඩ ගැහෙන ගමන් තමයි එයත් ඉන්නේ. ඉතින් අපි ඉදිරියට යනවා. අද මහර ලස්සනයි. සීතලත් සාමාන්‍ය විදියට තියෙනවා. ඒකට දැනෙන පරිදි ඒ වගේම රස්නෙත් තියෙනවා. දෙක කවලමේ අද ලස්සන දවසක්. ඉතින් අපි යනවා ඉස්සරහට. මේ දැන් ඉන්නේ උනෙරි වල පාර්ලිමේන්තු එක ගාවට යන පාරේ. මොකද මුතු මීට කලින් පාර්ලිමේන්තු එක ගාවට ගිහිල්ලා නැහැ. ඒ නිසා පාර්ලිමේන්තු එක ගාවට ගිහිල්ලා එහාට ඒක පෙන්නලා ඊට පස්සේ අපි යනවා ඕර්තොඩොක්ස් පල්ලිය බලන්න. මොකද ඒක පිහිටලා තියෙන්නේ පාර්ලිමේන්තු එකට පිටිපස්සට වෙනවා. ඉතින් ඉන්න වීඩියෝ එකේ ජය වේවා.
දැන් මෙතන පාර යන ගමන් මුතුවට තියෙන මුතුවට පාර්ලිමේන්තුව ගැන සෑහෙන ප්‍රශ්න ගොඩක් තියෙනවා මේ රොමේනියාවේ. ගැන අහන ප්‍රශ්න මේ අහනවා මාර පරණ මේ බිල්ඩින්ග්ස් තියෙනව නේද කියලා. ඔව් ඉතින් මේකයි මේක තමයි ලෝකේ බරෙන් අධිකම ගොඩනැගිල්ල. හරි දන්නවද? මේක තමයි ලෝකේ බරෙන් අධිකම ගොඩනැගිල්ල. බර ගන්න නම් මතක නෑ මට. බර බලන විදිහ ඉතින් මම දන්නේ නෑ. නමුත් විකිපීඩියා වල සහ මේක ඉතින් ඕන කෙනෙක් දන්නවා මේක ලෝකේ බරෙන් අධිකම ගොඩනැගිල්ල කියලා. දන්නේ නැති ඔයා වගේ අය ඇරෙන්න. දන්න අය ගොඩක් ඉන්නේ. කෙමින් ඕතඩොක්ස් පල්ලිය ගාවට ලෝකේ විශාලම දෙව්මැදුර ගාවට යන ගමන් ඉන්නේ. අපිට දැන් S2 පේන මානේ තියෙන්නේ. ඉතින් ඕතඩොක්ස් කියන එක ගැන හරියට මම විග්‍රහ කරන්න දන්නේ නැහැ. මම දේවල් කීපයක් හොයාගත්තා Google එක පාවිච්චි කරලා විකිපීඩියා පාවිච්චි කරලා. හැබැයි ඒක මම කියන්නේ නැහැ. මොකද මගේ වචනෙන් මොකක් හරි අඩුපාඩුවක් වුණොත් හරියට නැති නිසා ඉතින් මේ වීඩියෝ එක බලනවා නම් ඒක දන්න කවුරු හරි වීඩියෝ යටින් කමෙන්ට් එකක් දාන්න මොකද්ද ඕතඩොක්ස් කියන්නේ කියලා. ඉතින් අපිට පේන මානේ තියෙන්නේ ගොඩක් ලස්සන තැනක් කියලා පේනවා. ඒ වගේම මේක ජනතාව අතරට බාර දීලා තිබ්බ 2025 ඔක්තෝබර් මාස කියලා මම දැනගත්තා. තොරතුරු හොයාගත්තා. ඉතින් අපිට පේනවා අපි ඉස්සරහට ගිහින් බලමු කොහොමද අපිට ඇතුළට යන්න පුළුවන්ද? එහෙම නැත්නම් මේකට ඇතුල් වීමට ප්‍රවේශ පත්‍රයක් ගන්නවද නැද්ද කියලා අපි දැන් ළඟ ඉන්නේ. ඉතින් මේ තියෙන්නේ රුමේනියාවේ ලොකුම දෙව්මැදුර. එහෙම නැත්නම් චර්ච් එක. ඒ වගේම මේක තමයි ලෝකේ තියෙන ලොකුම ඕතඩොක්ස් පල්ලිය. මේ වෙද්දි සඳහන් වෙච්ච විදියට මේ චර්ච් එකේ උස මීටර් 120කට වඩා වැඩි. ඒ වගේම මෙම දෙව්මැදුරේ දිග මීටර් 120කට වඩා වැඩි වන අතර මෙම දෙව්මැදුරේ පළල මීටර් 70කට ආසන්න වේ. 2010 ඉඳන් 2025 දක්වා මේ දෙව්මැදුර හදන්න ගියපු වියදම යුරෝ මිලියන 270ක් බවට තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේක රුමේනියන් ජාතිකයන් මේ වෙද්දි හඳුන්වන්නේ කතෙද්‍රාලා මන්තුයිරි නියමුළුයි කියලා. ප්‍රධාන දෙව්මැදුරේ වැඩ කටයුතු අවසන් කර 2025 ඔක්තෝබර් 26 වෙනි දින මෙම දෙව්මැදුර ජනතා අයිතියට පත් කරලා තියෙනවා. නමුත් තවමත් දෙව්මැදුරෙන් පිටත ඉදිකිරීම් කටයුතු සිදුවන නිසා බොහෝ දිනවල මෙය తాවකාලිකව වසා දමා තිබෙනවා. නමුත් විශේෂ උත්සව දිනයන්හිදී ඔබට මේ දෙව්මැදුර වැඳ පුදා ගැනීමේ අවස්ථාව තියෙනවා. ඒ වගේම මෙම දෙව්මැදුර විවෘතව තියෙන දවස් ගැන ඔයාලට දැනගන්න පුළුවන් Google එකකින් වගේම ඒ දෙව්මැදුර ගාව තියෙන දැන්වීම් පුවරුවේ. මේ තියෙන්නේ අපි හොයාගෙන ආපු ලෝකේ ලොකුම මේ වෙද්දි දිව්‍යමින් පවතින ලෝකේ ලොකුම ඕතඩොක්ස් පල්ලිය. ඉතින් 2025 ඔක්තෝබර් මාසේ තමයි මේක ජනතාවට පත් කරලා තිබ්බේ ජනතාව අතරට. නමුත් අද මායිමුතු යාවද ආපු වෙලාවේදී පත්වට යන්න බෑ. අද මේක පහළ මොකද මේ මත්ස්‍යාවිද්‍ය මේ දේවල් මම හරියට මේවා දන්නේ මේවා තාම ඉදිරියට කටයුතු කරන්න ගමන් තියෙන්නේ. දෙව්මැදුර විතරයි තාම නිම කිරීම කටයුතු ඉවර කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා යන්න බෑ ඇතුළට. එතකොට ලංකාවේ කාට හරි මෙතනට එන්න ඕන නම් මෙතන ප්‍රධාන ගේට්ටුව ගාව දාලා තියෙනවා ඩීටේල්ස්. මේක ඕපන් වෙන දවස්. ඒ දවස් වලට තමයි අපිට ඇතුළට යන්න පුළුවන් වෙන්නේ. නමුත් මම හිතන්නේ අධික තදබදයක් ඇති. මොකද මම Google එකේ විකිපීඩියා වල දැකපු ෆොටෝ එක්ක මම හිතනවා ඒක ඕපන් කරන දවසකට මහා ගොඩක් සෙනග ඇති කියලා මෙතන. ඉතින් අද අවාසනාවට මට මුතුටයි මේකට යන්න බෑ. ආයි දවසක එන බලාපොරොත්තුවෙන් යනවා. ඉතින් ඔයාලට මං පුංචි විස්තරයක් මීට කලින් මේ පල්ලිය ගැන කිව්වා වීඩියෝ එක ඇතුළේදී. ඉතින් ආයෙ දවසක හම්බෙමු. දැන් අපි යනවා ආයෙ දවසක එන බලාපොරොත්තුවෙන්. මම ටේල් ඔෆ් යුරෝප් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජය වේවා.